කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාරක පද්ධති. එහෙම නැත්නම් අපි කියනවා මේ බහු ඒජන්ත පද්ධති. මල්ටි ඒජන්ට් සිස්ටම්. පුතේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ඒජන්ට් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඒජන්ට් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එක පුතේ අපි මුලින්ම තේරෙයිද? පුතේ මේ දැන් මේ බලන්න ඒජන්ට් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? එකක් කියලා කියන්නේ ඒජන්ට් කියන software එකක්. ඒජන්ට් කියලා කියන්නේ කාංගයක්. ඒජන්තවරයෙක් කියලා කියන්නේ මෘදුකාංගයක්. හරි. දැන් ඒජන්ට් කෙනෙකුට එහෙම නැත්නම් මේ මෘදුකාංගයකට ලැබෙනවා පුතේ තනිව ක්‍රියාත්මක වෙන්න. මෙන්න මේ අපි නිර්මාණය කරන software එකකට හැකියාව ලැබෙනවා යම්කිසි මේ ක්‍රියාවක් තනියම සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඒ ක්‍රියාව උදෙසා අවශ්‍ය නම් බාහිර පරිසරයෙන් ආදානයක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මොකද මේ කතාව පුතේ දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෘදුකාංගයක් සම්බන්ධ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෘදුකාංගයක් සම්බන්ධ. මේ මෘදුකාංගය ටිකක් වෙනස් එකක්. මොකද ටිකක් වෙනස් එකක්. මේ software එකට පුළුවන් වෙනවා බාහිර පරිසරයෙන් ලබා ගන්නා ආදානයන් මත තනිව ක්‍රියාත්මක වෙලා තනිව තීරණ අරගෙන ඒ කියන්නේ එයාට පුළුවන් වෙනවා පුතේ මේ ඒ දත්ත ඇසුරෙන් ඩිසිෂන් ගැනීමේ හැකියාව තියෙනවා. දත්ත තොරතුරු ඇසුරෙන් ඩිසිෂන් මෘදුකාංගයේ සතු වෙනවා. හරි. දැන් මුලින්ම මේ ඒජන්ත තාක්ෂණය අපි කතා කරන්නේ ඒ ලෙවල් වල පුතේ මේ e-commerce එක e-business e-commerce කියන පාඩම යටතේ තමයි කතා කරන්නේ. අපි මුලින්ම බලමු සම මේ ඒජන්ත තාක්ෂණය අපේ පාඩමත් එක්ක වත් කරලා තියෙන විදිහ. පුතේ මේ බලන්න. මම සාමාන්‍ය බිස්නස් එක. මෙන්න මේ ව්‍යාපාරික ආයතනය තුළ යම්කිසි ප්‍රොඩක්ට් එකක් විකුණන්න තියෙනවා. ව්‍යාපාරික ආයතනයේ පුතේ මෙහෙම අදින්න මේ ප්‍රොඩක්ට් එක අලෙවි කරන්න පිළිබඳව කස්ටමර් හොඳද? කස්ටමර්ට මේ අයිටම් එක මිලදී ගන්න වෙනම සේල්ස් පර්සන්ස්ලා ඉන්නවා. ඇසිස්ටන්ට්ස්ලා ඉන්නවා. අපි හිතමු මේ ඉන්නේ කස්ටමර් මේ ඉන්නේ සේල්ස්මන්. පුතේ දැන් මේ සේල්ස්මන් තමයි කන්වින්ස් කරන්නේ ප්‍රොඩක්ට් එක ගැන. හොඳද? කස්ටමර්ට ප්‍රොඩක්ට් එක ගැන කන්වින්ස් කරනවා. ඊළඟට කස්ටමර්ට එයාට අවශ්‍ය වෙන ප්‍රොඩක්ට් එකක් තෝරගන්න සපෝට් එක දෙනවා. නේද? එතකොට මෙන්න මේ විදිහේ ලොකු සපෝට් එකක් හම්බෙනවා සේල්ස්මන් කෙනෙක්ගෙන් කස්ටමර් කෙනෙකුට එයාගේ අයිටම් එක එහෙම නැත්නම් එයාට අවශ්‍ය වෙන ප්‍රොඩක්ට් එක අදාළ ආයතනයෙන් ලබා ගන්න. දැන් පුතේ අපි මේ බිස්නස් එක යටතේ අපි කතා කරන මේ බිස්නස් e-commerce යටතේ අපි කතා කරනවා virtual store එකක්. virtual store. පුතේ virtual store එකක්. එහෙම නැත්නම් අපි අදාළයක්. virtual store එකක් කියලා කියන්නේ වෙබ්සයිට් එකක් නේ. virtual store එකක් කියලා කියන්නේ වෙබ්සයිට් එකක්. එතකොට මේ වෙබ්සයිට් එකක් භාවිතා කරමින් යම්කිසි බිස්නස් එකක් සිද්ධ කරනවා නම් අපි සරලව ඒක හඳුන්වනවානේ e-business එකක් කියලා. හොඳද? e-business එක කියලා කියන එක අපි අර්ථ දක්වලා තියෙනවා. ඒක ගොඩක් පුළුල් එකක්. ඒ ව්‍යාපාරයේ යටතේ අපි හිතමු මේ යම්කිසි වෙබ් අඩවියක් මාර්ගයේ යම්කිසි සේවාවක් හෝ
නිෂ්පාදනයක් අලෙවි කරනවා. නේද? පුතේ මෙතෙන්දී පුතා පාරිභෝගිකයන් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? ෆ්‍රන්ට් එන්ඩ් එකේදී තමයි පාරිභෝගිකයා සම්බන්ධ වෙන්නේ. පාරිභෝගිකයා පුතේ සම්බන්ධ වෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ. නේද? ඉදිරි අන්තයේදී වෙබ්සයිට් එක ගත්තාම වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා කියන්නේ අපි දන්නවා ඉදිරි අන්තයේදී තමයි සම්බන්ධ වෙන්නේ. ඉදිරි අන්තයේදී සම්බන්ධ වෙන්නේ. දැන් අපි හිතමු මේ වෙබ්සයිට් එකේ නම wasi.lk. දැන් මේ wasi.lk එකේ පුතේ item search කරන්න පොඩි search bar එකක් තියෙනවා. හොඳද? ඊට අමතරව මෙන්න මෙහෙම item list එකක් තියෙනවා. හරි. දැන් බලන්න මෙන්න මේ userට මේ ඉන්න userට මේ වෙබ්සයිට් එකට එයා සම්බන්ධ වෙලා එයා විසින්ම items ටික එයාට අවශ්‍ය වෙන item ටික තෝරගෙන හොඳද? එහෙම නැත්නම් එයාට අවශ්‍ය වෙන items ටික බලලා ඒ items ටික එයාට match වෙන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? වෙබ්සයිට් එකෙන් ලීව් වෙනවා. ඕකනේ කතාව. දැන් පුළුවන් නම් අපිට මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුලේ බයින් ප්‍රොසෙස් එකට එහෙම නැත්නම් කස්ටමර් යම් කිසි දෙයක් මිලදී ගන්නවා නම් ඒකට සපෝට් එකක් ලබා දෙන්න පුළුවන් නම් හරියට මේ සේල්ස්මන් කෙනෙක් වගේ ඒක පුතේ මේ බිස්නස් එකේ හොඳද බිස්නස් එකේ වැඩි දියුණුවට ගොඩක් සපෝට් එකක් හම් වෙනවනේ නේද බිස්නස් එක වර්ධනය වෙන්න ඒක ලොකු සපෝට් එකක් වෙනවා දැන් පුතේ අපි කතා කරන්නේ අද භෞතික වෙළඳ සැලක සේල්ස්මන්ගේ කාර්යය භෞතික වෙළඳ සැලක සමහරට රිසෙප්ෂනිස්ට්ගේ කාර්යය පුතේ මෙන්න මේ වෙබ්සයිට් එකක් තුල කුඩා සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් සිදු කරන ආකාරය. පැහැදිලිද? කුඩා සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් සිදු කරන ආකාරය ගැනයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිනේ? කුඩා සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් සිදු කරන ආකාරය. හරි. දැන් පුතේ මෙන්න මේ කතාවේදී අපි මුලින්ම ඉගෙන ගත්තා මේ සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. අපි හිතමු මම මේ වෙබ්සයිට් එකට මගේ මේ වෙබ්සයිට් එකට මම භාවිතා කරනවා මුලින්ම සොෆ්ට්වෙයාර් එකක්. එක සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරනවා. හොඳද? මම භාවිතා කරන සොෆ්ට්වෙයාර් එක chatbot කියලා හිතන්න. chatbot. දැන් මේ එකයි මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ තමයි ඒජන්ත. මේ තමයි ඒජන්ට් සොෆ්ට්වෙයාර් එක. දැන් මම එකයි නම් භාවිතා කරලා තියෙන්නේ මේ පද්ධතියට මම කියනවා ඒජන්ට් සිස්ටම් එක. මේක ඒජන්ට් සිස්ටම් එක. සිස්ටම් එක. මේක පුතේ ඒජන්ත පද්ධතියක්. ඒජන්ත පද්ධතියක්. එක ඒජන්ට් කෙනා ඉන්නේ. දැන් පුතේ මේ chatbot අමතරව මේ item search කරලා දෙන්න තවත් මම කුඩා මෘදුකාංගයක් බොට් කෙනෙක් ඒජන්තවරයෙක් නිර්මාණය කරනවා. එයාට කියනවා search bot. දැන් බලන්න ඒජන්ට්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ පද්ධතියට අපි කියනවා මොකක් කියලා? multi agent system. multi agent system. multi agent system එක. පුතේ මේ බහු ඒජන්ත පද්ධතිය. බහු ඒජන්ත පද්ධතිය. පැහැදිලි? දැන් ඒජන්ට්ස්ලා දෙන්නෙකුට වඩා වැඩියෙන් ඉන්නවා. ඒජන්ට්ස්ලා දෙන්නෙකුට වඩා වැඩියෙන් ඉන්නවා. දැන් එහෙනම් මේක බහු ඒජන්ත පද්ධතිය. ඊළඟට පුතේ මම මේ සබ් ඒජන්ට් සපෝට් එක දෙන්න තවත් කුඩා
sorry මේ search bot support එක දෙන්න තවත් කුඩා software දෙකක් නිර්මාණය කරනවා. දැන් මේ search bot යටතේ තමයි ඒ කුඩා bots දෙක අපි හිතමු අපි ඒක ගන්නවා sub 1 sub 2 මෙන්න මේ කුඩා මෘදුකාංග දෙක ක්‍රියාත්මක වෙන්නේ මේ search bot යටතේ. ඒ නිසා පුතේ මේකට කියනවා මේ දෙකට අපි කියනවා sub agent. sub agent. agent. හරි. දැන් පුතාලා agent කියන්නේ මොකක්ද? ඒජන්තවරයෙක් කියලා කියන්නේ මොකක්ද? ඒ ඒජන්තවල කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒකට අපි කියනවා මල්ටි ඒජන්ට් සිස්ටම් එකක්. බහු ඒජන්ත පද්ධතිය. ඒජන්තවරයෙක් යටතේ තව ඒජන්තවරු ඉන්නවා නම් එයාලට අපි කියනවා සබ් ඒජන්ට්. එහෙම නැත්නම් උප ඒජන්ත. පැහැදිලිද? හරි. දැන් පුතේ ඊළඟ දේ තමයි අපි මේ ඒජන්ට් සිස්ටම් එකක් අඳින්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක. ඒජන්ට් සිස්ටම් එකක් අඳින්නේ කොහොමද? පුතේ මේ ඒජන්ට් සිස්ටම් එකක් අඳින්න අපිට මෙන්න මේ වගේ සිම්බල්ස් කිහිපයක් ඕනේ වෙනවා. පළවෙනි එක තමයි පුතේ අපි පරිශීලකයෙක් නිරූපණය කරන්න මෙන්න මේ වගේ සටහනක් අපි අඳිනවා. මේ තමයි පරිශීලකයා. යූසර්. මේ පරිශීලක. මේ තමයි පරිශීලක. හොඳද? පරිශීලක තමයි මේ. හරි. දැන් පුතේ ඒජන්ට් කෙනෙක් එහෙම නැත්නම් බොට් කෙනෙක් ඒජන්තවරයෙක් නිරූපණය කරන්න ඕවල් සංකේතයක් භාවිත කරනවා. මේ තමයි ඒජන්ට්. මේක ඇතුලේ ඒජන්ට් නේම් එක ලියන්න ඕන. ඒජන්ට් නේම් එක. සබ් ඒජන්ට් කෙනෙක් වුණත් පුතේ මේ සංකේතය තමයි අපි භාවිත කරන්නේ. මේ සිම්බල් එක තමයි භාවිතයට ගන්න. පැහැදිලිද? ඊළඟට පුතේ මේ ඒජන්ට් අතර තියෙනවා ඇක්ෂන්ස්. මේ ඇක්ෂන් නිරූපණය කරන්න අපි ඊතල භාවිත කරනවා. මේක සරලයි මේ සිම්ප්ලෙක්ස් එක පැත්තකට විතරයි කියන එක. නේද? සිම්ප්ලෙක්ස් එක. එතකොට පුතේ අපිට මේ යම්කිසි ඒජන්ට් දෙකක් අතර එහෙම නැත්නම් යූසර් සහ ඒජන්ට් අතර පුතේ අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා නම් පුතේ අපිට මෙන්න මේ දෙපැත්තටම ඊතල දාලා නිරූපණය කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුතේ අපිට ඊතල දෙක දෙපසට මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. පැහැදිලි? මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. පුතේ මේ දෙකම නිවැරදි. පැහැදිලි? මේ දෙකම නිවැරදි. හරි. මේ තමයි ඒජන්ට් සිස්ටම් එකක් නිර්මාණය කිරීම සඳහා එහෙම නැත්නම් ඒජන්ට් ඩයග්‍රෑම් එකක් ගැනීම සඳහා අපි භාවිත කළ යුතු සංකේත. අපි භාවිත කළ යුතු සංකේත. පැහැදිලිද පුතාලට? හරි. දැන් පුතේ මේක ඇඳගන්න පොඩි වෙලාවක් දෙන්න ඇඳගන්න. හරි නේද? ඇඳගෙන ඉවරයිනේ. දැන් පුතේ අපි ලෑස්ති වෙනවා මේ ඒජන්ත සම්බන්ධව තවදුරටත් විස්තර කතා කරන්න. මේ බලන්න බහු ඒජන්ත මල්ටි ඒජන්ට් සිස්ටම්. පුතේ සිංහල මීඩියම් දරුවන්ට මේ මල්ටි ඒජන්ට් සිස්ටම් එක තව නමකින් හඳුන්වනවා කාරක පද්ධති කියලා. කාරක පද්ධති. එහෙනම් ඒජන්ට් සිස්ටම් එක බහු ඒජන්ත පද්ධති කාරක පද්ධති විදිහටත් හඳුන්වනවා. මේ දෙකම තේරුම් ගන්න. හරි. දැන් මේ බලන්න ඒජන්ට් කෙනෙක්ගේ හැකියාව මොකක්ද? ඒජන්ට් කෙනෙක්ගේ හැකියාව. ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද? මේ බලන්න. ඒජන්තවරයෙක් යනු තනිවම ක්‍රියාවක් හඳුනගෙන තනිවම ක්‍රියාත්මක විය හැකි මෘදුකාංගයක්. එහෙනම් ඒජන්තවරයෙකුට තනිව ක්‍රියාවක් හඳුනා ගන්නත් පුළුවන්. තනිව ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. පැහැදිලිද? මොකක්ද ඒජන්ට් සතු ගුණාංගය? That can detect an action. That can detect an action and run on its own. පුතේ එයාට ඩිටෙක්ට් කරන්න පුළුවන්. ක්‍රියාවක් හඳුනා ගන්න පුළුවන්. run on its own.
තනිව වැඩ කරන්න පුළුවන්. තනිව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට designed to replace action performed by human. පුතේ මිනිස් ක්‍රියාකාරකම් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකම් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. පුතේ අපි අර කලින් කතා කරේ භෞතික වෙළඳපළක සේල්ස්මන් කෙනෙක්ගේ සපෝට් එක පුතේ අපිට බොට්ස් කෙනෙක් භාවිතේ එහෙම නැත්නම් ඒජන්තවරයෙක් භාවිතයෙන් පුතේ වෙබ්සයිට් එක සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසාගේ ක්‍රියාව ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් පුතේ මේ වගේ ඔටෝමේටඩ් software වලින්. පැහැදිලිද? මේ ස්වක්‍රීය කරන software වලින් පුතේ මිනිසාගේ ක්‍රියාවන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට පුතේ මල්ටි ඒජන්ට් සිස්ටම් එකක තියෙන ෆීචර්ස් මොනවද? බහු ඒජන්ත පද්ධතියක. එහෙම නැත්නම් මෘදුකාංග ඒජන්තවරයෙක්ගේ ඒජන්ට් කෙනෙක්ගේ තියෙන ලක්ෂණ මොනවද? මේ බලන්න. යම් නිශ්චිත කාර්යයක් තමයි සිද්ධ කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි ස්පෙસિෆික් ටාස්ක් එකක් නිශ්චිත කාර්යයක් එයාට කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත් ඉන්ටෙලිජන්ට්. හැබැයි કૃත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ යමක් ඉගැන්විය හැකි බව. ඉගෙනීමේ හැකියාව නේ ඉගෙන ගැනීමේ ඇති හැකියාව. පුතේ මේ එයාට ඉගෙන ගන්න පුළුවන්. හොඳද? ඉගෙන ගැනීමේ ඇති හැකියාව. හොඳද? ඒක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඉගෙන ගැනීමේ හැකියාව. මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. හරි. ඊළඟට එක්ස්ප්‍රෙස් කරගන්න දත්ත සැලකිල්ලටගෙන තීරණ වලට එළඹීමේ හැකියාව. පුතේ එයා එකතු කරගන්න database එක භාවිතා කරගෙන ඒ data process කරලා decision ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? ඒ වගේම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව. එයාට පුළුවන් තනියම ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම සහයෝගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව. collaboration එක. මොකද collaboration එක. එහෙම නැත්නම් අපි කියනවා ඒකට මොකක් කියලාද? පුතේ මේ බොට්ස් කෙනෙක් සහ තවත් බොට්ස් කෙනෙක් අතර සම්බන්ධතාවයක් ස්වයංක්‍රීයව ඒ දෙන්න අතර සහයෝගීතාවයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම පුතේ operate with or without UI. අතුරු මුහුණතක් නැතුව වගේම අතුරු මුහුණතක් ඇතිව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. අතුරු මුහුණතක් නැතිව වගේම අතුරු මුහුණතක් ඇතිව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි හදන මේ ඒජන්තවරයා ෆ්‍රන්ට් එන්ඩ් එකේදී වගේම බෑක් එන්ඩ් එකේදී භාවිත කිරීමේ හැකියාව තියෙනවා. හොඳද? හරි. දැන් පුතේ බලන්න. ඊළඟට පුතේ අපි කතා කරනවා මෙන්න මේ ඒජන්ට් සිස්ටම් එකේ මල්ටි ඒජන්ට් සිස්ටම් කියන කතාව මේ බලන්න. තනිව ක්‍රියාවක් හඳුනගෙන තනිව ක්‍රියාත්මක වේ හැකි මෘදුකාංගවල එකතුවක් තමයි බහු ඒජන්ත පද්ධතියක් කියලා කියන්නේ. පැහැදිලිද? බහු ඒජන්ත පද්ධතියක් කියලා කියන්නේ ඒජන්තවරු කිහිපයක් ඉන්නවා. ඒ ඒජන්තවරු කිහිපයට තනිව ක්‍රියාවක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳද? ඒ ක්‍රියාව හඳුනාගෙන තනිව ක්‍රියාත්මක වීමේ හැකියාව ඒ ඒජන්ට්ස් අතර සහයෝගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි නේද? මෙන්න මේ මල්ටි ඒජන්ට් සිස්ටම් එක තියෙන පුතේ වාසි මොනවද? වාසි තමයි ගොඩක් තියෙන්නේ. වාසි තමයි ඉහළ කාර්යක්ෂමතාවය. high efficiency. ඉහළ කාර්යක්ෂමතාවය. ඒ වගේම පුතේ ක්ෂණික quick response. ක්ෂණික ප්‍රතිචාර දක්වීමේ හැකියාවක් තියෙනවා. ක්ෂණික ප්‍රතිචාර දක්වීමේ හැකියාව තියෙනවා. ඊළඟට විවිධ කාර්යයන් සිදු කිරීමේ හැකියාව. විවිධ කාර්යයන් කියලා කියන්නේ යූසර්ත් එක්ක පුතේ මේ අදහස් වමාරු කරගන්න පුළුවන්. යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුළුවන්. ඊළඟට යූසර්ට අවශ්‍ය අයිටම් එක යූසර්ට අවශ්‍ය ප්‍රොඩක්ට් එක තෝරලා දෙන්න පුළුවන්. හොඳද? මෙන්න මේ වගේ විවිධ කාර්යයන් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සමාන්තර සැකසීම සහ සහයෝගය දැක්වීම.
පුතේ ඒජන්ට්ස්ලා කීප දෙනෙක් ඉන්නවනේ. ඒ ඒජන්ට්ස්ලාට එකම වෙලාවෙදී ක්‍රියාත්මක වීමේ හැකියාව සහ එක එක ඒජන්ට්ලා විසින් ලබා දෙන ක්‍රියාවන්ට එහෙම නැත්නම් දත්තවලට අදාළව ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. පුතේ මේකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවද? අවාසි. පුතේ මේ වගේ සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න අමාරුයි. ඒ වගේම මේන්ටේන් කරන්නත් අමාරුයි. ඒකට ලොකු නොලෙජ් එකක් ඕන. පැහැදිලිද? ලොකු නොලෙජ් එකකුත් ඕන. ඊළඟට මේ ඒජන්ට් සිස්ටම් වල තියෙන ස්ට්‍රක්චර්ස් ටිකක් පුතේ මේ සංකීර්ණ, කම්ප්ලිකේටඩ්. ඒකත් අපි පුළුවන් තියාගන්න ඕනේ. හරි. දැන් පුතේ මල්ටි ඒජන්ට් සිස්ටම් එකට අදාළ ඩයග්‍රෑම් එකක් අඳින්නයි පුතේ දැන් අපි ලෑස්ති වෙන්නේ. පැහැදිලි? මල්ටි ඒජන්ට් සිස්ටම් එකට අදාළ ඩයග්‍රෑම් එකක් අඳින්නයි ලෑස්ති වෙන්නේ. අපි බලමු පුතා 2020 A level විභාග ප්‍රශ්නින්ම කොහොමද අපි මේකට ඩයග්‍රෑම් එක අඳින්නේ? හරි. මේ බලන්න. මේකේ කියනවා මිනිසුන් විසින් කරන සමහර කාර්යයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බහු ඒජන්ත පද්ධති භාවිතා කළ හැකියි. අපි ඉගෙන ගත්තා, අපි කතා කරා මිනිසා විසින් කරන ඇතම් ක්‍රියාවන් කරන්න පුතේ software නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ multi agent system කියලා කියන්නේ පුතේ software system එක. ඒ software system එකට පුළුවන් මිනිසු විසින් කරන ඇතම් කාර්යයන් ප්‍රතිස්ථාපනය කරන්න, රීප්ලේස් කරන්න පුළුවන්. හරි. ඒක තමයි නැවත මතක් කරලා දීලා තියෙන්නේ. පහත දැක්වෙන සංසිද්ධිය මගින් ගුවන් යාන ආසන වෙන් කිරීම. මොනවද පුතේ? ගුවන් යාන ආසන වෙන් කිරීම. රිසර්වේෂන් සිදු කරන්න පුළුවන්ලු ගුවන් යානයක ආසන සීට් වෙන් කිරීමේ හැකියාව තියෙනවා. හෝටල් කාමර වෙන් කිරීම. හොටෙල් බුකින් කිරීමේ හැකියාව, බුක් කිරීමේ හැකියාව. දේශීය සංචාර සඳහා කුලී රථ වෙන් කිරීම. හොඳද? කුලී රථ වෙන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට කස්ටමයිස් පැකේජ් එකක් හදලා දෙන්න පුළුවන්ලු. මෙන්න මේ සිස්ටම් එකට. මේ සිස්ටම් එකේ නම My Tour කියන සිස්ටම් එක. ඒක මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් ගැන තමයි කියන්නේ. හරි මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් ඕනේ. දැන් මෙතන ආසන වෙන් කිරීමට, හොටෙල් කාමර වෙන් කිරීම, දේශීය සංචාරක එහෙම නැත්නම් අපි කියනවා ටුවර් පැකේජස් නිර්මාණය කරන්න වෙනම බොට්ස්ලා ඉන්නවා. එහෙනම් බොට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. හොඳද? බොට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා කියන අදහස මේ තුල තියෙනවා. එහෙනම් පුතේ මේක මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් තමයි. අපි බලමු තවදුරටත් මේක කියවලා අදාළ සංචාරකයා මයිටුව වෙබ් පරිවියට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ විය හැකි අතර සංවාදයේ දෙන රොබෝ ඒජන්තවරයෙක්. ඔන්න සංවාදයේ දෙන රොබෝ ඒජන්තවරයෙක්. දැන් පුතේ ඔයාලා දන්නවා මේ ටෙලිග්‍රෑම් තියෙන්නේ. ওই ටෙලිග්‍රෑම්ස් වල ගෲප් එකට අපිට ජොයින් වෙනකොට අපේ නමෙන් වෙල්කම් කියලා මැසේජ් එකක් දාන්න නේද? වෙල්කම් සඳරුවන් කියලා මේ එයාලගේ ගෲප් එකට පිළිගැනීමක් ලක් කරනවා. ඊට අමතරව ඒ ගෲප් එකේ තියෙන පොලිසිස් එහෙම නැත්නම් ඒ ගෲප් එකේ තියෙන මොන හරි නීති තියෙනවා ඒ සම්බන්ධවත් පුතේ දැනුවත් කිරීමක් කරනවා. පැහැදිලිද? ඒ සම්බන්ධවත් දැනුවත් කිරීමක් කරනවා. පුතේ ඒ බොට්ස් කෙරේ. පැහැදිලිද? ඒ බොට්ස් කෙනේ. අන්න ඒ වගේ මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ වෙබ්සයිට් එකේ ඉන්නවා පුතේ chatbot කෙනෙක්. chatbot කෙනෙක් ඉන්නවා. chatbot කෙනෙක් ඉන්නවා. හොඳද? මේ chatbot ට පුළුවන් වෙනවා පුතේ මේ chatbot ට පුළුවන් වෙනවා පරිශීලකයා සමග යූසර් සමග අන්තර්ක්‍රියා කරන්න. හොඳද? ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් වෙනවා යූසර් සමග. ඊළඟට පරිශීලකයා කටහඬ හෝ පාට ඒ කියන්නේ වොයිස් එක, ටෙක්ස්ට් එක මේ සඳහා භාවිතා කරනවා. ඊට පස්සේ කියනවා මෙම අන්තර්ක්‍රියාව අතරතුර රොබෝ ඒජන්ත විසින් උකහා ගන්න ලබන තොරතුරු සියුම් ඒජන්ත කෙනෙකුට බාර කරන අතර සියුම් ඒජන්තවරයෙකුට බාර කරනවා. ඔන්න තවත් බොට්ස් කෙනෙක් ඉන්නවා. හරිනේ. දැන් මේක මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් තමයි. සර්ච් බොට් මොකද කරන්නේ? යූසර්ත් එක්ක
කතා බහ කරලා යූසර්ගෙන් ලබා ගන්න තොරතුරු අනුව යූසර්ගේ රික්වයර්මන්ට් එක ලබා දෙනවා පුතා සර්ච් ඒජන්ට් කෙනෙකුට. සර්ච් ඒජන්ට් කෙනෙකුට ලබා දෙනවා. කවුද දෙන්නේ? චැට්බොට්. යූසර් නෙවෙයි දෙන්නේ. චැට්බොට් දෙන්නේ. චැට්බොට් දීලා මොකද කරන්නේ? පරිශීලකයා වෙත සංචාරක පැකේජ් සෙවීමේ කාර්යය එම ඒජන්ත විසින්. කවුද? සර්ච් ඒජන්ට්. එම ඒජන්ත විසින් රොබෝ ඒජන්තවරයාගෙන් බාරගනී. හොඳද? ඒ කියන්නේ චැට්බොට්ගෙන් ලබා දෙන දත්ත අනුව සර්ච් ඒජන්ට් බාර ගන්නවා කස්ටමර්ට අදාළ පැකේජ් එක නිර්මාණය කරන්න. ඒ සඳහා සෙවීම ඒජන්තට ගුවන් ගමන් සෙවීම, හොටෙල් සෙවීම සහ එක් වගේ සංචාරක සේවාවන් සඳහා විශේෂඥ ඒජන්තවරු සමූහයක් සිටිති. එහෙනම් ඒ කවුද? ඒ ඉන්නේ සබ් ඒජන්ට්ලා වගේ නේද? ඒ කියන්නේ මේ සර්ච් ඒජන්ට් යටතේ ඉන්න ඒජන්ට්ලා කීප දෙනෙකුත් තව ඉන්නවා. ප්‍රතිඵල ලබාගත් පසු සෙවීම ඒජන්ත විසින් විස්තර සහිත සංචාරක පැකේජ් ලැයිස්තුව. හොඳද? පැකේජ් ලිස්ට් එක සංචාරක පැකේජ් ලැයිස්තුව සූදානම් කර එය තහවුරු කිරීම සඳහා පරිශීලක වෙත ප්‍රදර්ශනය කෙරේ. ඔක තමයි කතාව. පැහැදිලිද? මේක තමයි කතාව. මේක තමයි සිද්ධිය. හරි. අපි බලමු මේ ඉංග්‍රීසි මීඩියම් අයගේ තියෙන ටෙක්නිකල් ටර්ම්ස් මොනවද මේ? මේක මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා ART air seats booking, ඊට පස්සේ hotel room book කරනවා, booking rent car එකක්, එහෙම නැත්නම් සංචාරක අපි කිව්වේ පැකේජ් නිර්මාණය කරනවා. ඊළඟට මොකද මේකේ තියෙන්නේ? මේකේ විශේෂ දේවල් නැහැ. සාමාන්‍ය වචන ටික විතරයි තියෙන්නේ නේද? ඕනේ. ඊට පස්සේ පැකේජ් එක නිර්මාණය කරලා ඒක ඩිස්ප්ලේ කරනවා කියලා කියනවා. හරි. පුතේ අපි දැන් මේකට අදාළව රූප සටහන අඳින්නයි ලෑස්ති වෙන්නේ. හරි. අපිට අදාළ වෙන්නේ දෙවනි චැප්ටර් එක තමයි නේද? දෙවනි චැප්ටර් එක තමයි අපේ ඩයග්‍රෑම් එක අඳින්න අපිට අදාළ වෙන්නේ. හරි. දැන් අපි ලෑස්ති වෙනවා ඩයග්‍රෑම් එක. බලන්න හොඳ අවධානයෙන් ඉන්න. මේකේ කියනවා මුලින්ම පරිශීලකයාට නිරූපණය කරන්න වෙනවා පුතා. ඔන්න මම යූසර්ව අඳිනවා. මේ තමයි පුතා යූසර්. යූසර් නිරූපණය කරන්නේ මේ විදිහට. ඔයා මතක ඇතුව මෙයා යූසර් කියලා ලියන්න. මෙයා යූසර් කියලා ලියන්න. පැහැදිලිද? මතක ඇතුව යූසර් පරිශීලක කියලා ලියන්න. හරි. දැන් මේ පරිශීලක සම්බන්ධ වෙන්නේ මුලින්ම පුතේ chatbot. මේ තමයි chatbot. පුතේ මේ chatbot අන්තර්ක්‍රියා කරනවා කාගෙත් එක්කද? කාගෙත් එක්කද? කාගෙත් එක්කද අන්තර්ක්‍රියා කරන්නේ? යූසර්ත් එක්ක. පුතේ අපිට මෙන්න මේ කියන දෙපසටම ඊතල තියෙන දෙපසටම ඊතල තියෙන විදිහට පුතේ අපිට මේක නිරූපණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊතල දෙකක් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක්. පැහැදිලිද? අපිට ඕන නම් මෙතන ලියන්න පුළුවන් අන්තර්ක්‍රියා කියලා. අන්තර්ක්‍රියා සිද්ධ කරනවා. එහෙම නැත්නම් මේ voice එහෙම නැත්නම් text භාවිතයෙන් පුතේ අන්තර්ක්‍රියා කරනවා. අන්තර්ක්‍රියා සිද්ධ කරනවා. දැන් පුතේ chatbot මොකද කරන්නේ? chatbot කරන්නේ search bot මෙන්න මේ යූසර්ත් එක්ක එයා පළතුරු සංවාදයෙන් ලබා ගන්නවා යූසර්ගේ රික්වයර්මන්ට් එක. යූසර්ගේ අවශ්‍යතාවය ගන්නවනේ. හොඳද? යූසර්ගේ අවශ්‍යතාවයන් ටික ගන්නවා. එහෙනම් යූසර් රික්වයර්මන්ට් එක ගන්නවා. යූසර්ගේ අවශ්‍යතාව ගන්න. නේද? යූසර්ගේ අවශ්‍යතාවය ගන්න යූසර් රික්වයර්මන්ට් එක ගන්නවා. යූසර් රික්වයර්මන්ට් එක අරගෙන එයා දෙනවා පුතේ සර්ච් බොට් එක.
සර්ච් බොට් එක දෙනවා. දැන් සර්ච් බොට් මොකද කරන්නේ? පුතේ සර්ච් බොට් යටතේ ඉන්නවා සර්ච් බොට් යටතේ ඉන්නවා විශේෂඥ බොට්ස්ලා 3 දෙනෙක්. ඔන්න විශේෂඥ බොට්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. කවුද මේ බොට්ස්ලා? පළවෙනි එක තමයි එයාර් ටිකටින් බොට්ස්. එයාර් ටිකට්. එයාර් ටිකට් සංචාරක සෝරි. එයාර් ටිකට් රිසර්වේෂන් එක කරන්නේ පුතේ ඒ බොට්ස්. ආයි කවුද ඉන්නේ? හොටෙල් පැකේජ් හොටෙල් රිසර්වේෂන් එක සිද්ධ කරන බොට්ස් කෙනෙක්. එහෙම නැත්නම් හොටෙල් පැකේජ් එක නිර්මාණය කරන බොට්ස් ඉන්නවා. ඊට පස්සේ ටුවර් ඕගනයිස් කරන ටුවර් පැකේජ් එක නිර්මාණය කරන බොට්ස් ඉන්නවා. බොට්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? මෙන්න මේ සර්ච් බොට් අදාළ රික්වයර්මන්ට් එක ඒ කියන්නේ එයා ටිකට්ස් වල අවශ්‍ය රික්වයර්මන්ට් එක දෙන්න ඕනේ නේද? එයා ටිකට් බොට්ස්ට නේද? එහෙනම් එයා ටිකටින් වල අවශ්‍ය වෙන රික්වයර්මන්ට් එක දෙන්න වෙනවා. කාටද? එයා ටිකට් බොට්ස්ට. එහෙනම් රික්වයර්මන්ට් එක දෙනවා. අවශ්‍යතාවය දෙනවා. හොඳද? අවශ්‍යතාවය. සර්ච් බොට් දෙනවා අවශ්‍යතාවය. ඒ වගේම හොටෙල් බොට්ස්ටත් දෙනවා රික්වයර්මන්ට් එක. ටුවර් එක සම්බන්ධ මේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක ඩේටා ටිකක් දෙනවා බොට්ස්ට. පැහැදිලිද? ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ මේ ක්ලයන්ට් අවශ්‍ය වෙන කස්ටමර්ට අවශ්‍ය වෙන හොටෙල්ස් පැකේජ් එක හදන්න නම් ඒ අවශ්‍ය වෙන එයා දවස් කීයක් ඉන්නවද? එයා කොයි විදිහටද හොටෙල් එක තුල ඉන්නේ? නේද? සම්පූර්ණ කෑම සියල්ල අපි කියනවා නේද? ෆුල් බෝඩ්ද, හාෆ් බෝඩ්ද? හොඳද? එන්නේ ඒ වගේ මෙයාගේ දත්ත ටික ලබා දෙනවා පුතේ හොටෙල් පැකේජ් එක හදන්න, ටුවර් පැකේජ් එක හදන්න. හොඳ රික්වයර්මන්ට් එක. එහෙම නැත්නම් ඒ අදාළ දත්ත ටික දෙනවා. ඊට පස්සේ පුතේ ඒ දත්ත ටික භාවිතා කරලා හොඳද? එයා ටිකට් රිසර්වේෂන් එක. ඒකට අදාළ පැකේජ් එක ලබා දෙනවා සර්ච් වලට. හොඳද? ඊට පස්සේ හොටෙල් පැකේජ් එකට අදාළ එක එයා ලෑස්ති කරලා දෙනවා සර්ච් බොට් එකට. හොඳද? ඒ දත්ත ටික දෙනවා. ටුවර් එකට අදාළ දත්ත ටික ඒක දෙනවා ටුවර් එකට අදාළ දත්ත ටික සර්ච් බොට්. දැන් සර්ච් බොට් මොකද කරන්නේ? පැකේජ් එක හදනවා. පැකේජ් ලිස්ට් එක හදනවා. පැකේජ් ලිස්ට් එක සර්ච් බොට් හදලා සර්ච් බොට් කාටද දෙන්නේ? යූසර්ට දෙනවා. යූසර්ට දෙන්නේ මොනවද? පැකේජ් ලිස්ට් එක. ලිස්ට් පැකේජ් ලයිස්තුව දෙන්නවා. කාටද? පැකේජ් ලයිස්තුව දෙනවා යූසර්ට. පැහැදිලිද? එතකොට මෙයා දෙන්නේ මොකද්ද? මෙයා දෙන්නේ එයා ටිකට් සම්බන්ධ එයාගේ පැකේජ් එකනේ. හරි. ඔන්න විදිහට මේ ඇක්ෂන් එක පුතේ නම් කරලා මේ විදිහේ ඩයග්‍රෑම් එකක් අඳින්නයි තියෙන්නේ. මෙන්න මේ ඩයග්‍රෑම් එකට අපි කියනවා ඒජන්ට් ඩයග්‍රෑම්. මේකට අපි කියන්නේ මොකක්ද? ඒජන්ට රෝ සටහන. මේක ඒජන්ට් රෝ සටහන. පැහැදිලිද? මේක ඒජන්ට් ඩයග්‍රෑම් එකක්. පුතේ මේ ඩයග්‍රෑම් එක ඇතුලේ බලන්න හොඳින් මේ චැට්බොට් මෙන්න මේ චැට්බොට් යූසර්ත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තනිව ක්‍රියාත්මක වීම ඒ කියන්නේ චැට්බොට් ක්‍රියාත්මක වෙනවා. හොඳද? චැට්බොට් තනිව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තනිව ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ එයා තනිව ඩිසිෂන් එකක් ගන්නවා. හැබැයි මේ යූසර්ත් එක්ක self autonomous නෙවෙයි. මේ යූසර්ත් එක්ක යූසර්ගේ අවශ්‍යතා ටික හොඳ යූසර්ගේ දත්ත ටික අරගෙන තමයි චැට්බොට් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සර්ච් බොට් එහෙම නෙවෙයි. සර්ච් බොට්
තනිව ක්‍රියාත්මක වෙනවා. self autonomous. හොඳයි. තනිව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා search bot. තනිව ක්‍රියාත්මක වෙනවා. දැන් තනිව ක්‍රියාත්මක වෙනවා. හොඳද? තනිව ක්‍රියාත්මක වෙලා මේ වැඩ ටික සිද්ධ කරලා පැකේජ් ලිස්ට් එක එයා හරි ගස්සලා ඒ පැකේජ් ලිස්ට් එක යූසර්ට ලබා දීමක් සිද්ධ වෙනවා. ඒ නිසා විභාග ප්‍රශ්න වලදී ආපුවාම පුතේ අපි සම්පූර්ණ විභාග ප්‍රශ්න වෙනම කරනවා. හොඳ වෙනම කරනවා. ඔයාලට දැන් පුතේ මේ කියලා දෙන්න පුතේ ඒජන්ට් ඩයග්‍රෑම් එකක් අඳින විදිය. පැහැදිලි? ඒජන්ට් ඩයග්‍රෑම් එකක් අඳින විදිය. ඊට පස්සේ මේ ඒජන්ට් ඩයග්‍රෑම් එක ඇතුළේදී හොඳ self autonomous bots කවුද? එහෙම නොවන bots කවුද? ඊළඟට පුතේ මේකේ තියෙන advantages මොනවද? disadvantages මොනවද? ඇත්තටම දැන් මේ userට මේකෙන් ලැබෙන benefit එක මොකක්ද? හොඳ userට මේකෙන් ලැබෙන පාස්කම් මොනවද? ඒ වගේම userට මේ සිස්ටම් එක ඇතුලේ තියෙන අපහසුතාව මොනවද? userට මේ සිස්ටම් එක ඇතුලේ තියෙන අපහසුතාව මොනවද? තියෙනවද අපහසුතාවය? ඕනේ අපහසුතාවයන් තියෙන්න පුළුවන්. ඇයි? පුතේ දැන් මේ වෙබ්සයිට් එකෙන් සම්පූර්ණයෙන්ම එයාලම හදලා දෙන පැකේජ් එකක්. එයාලම පැකේජ් එකක් හදලා දෙනවා. හොඳද? මේ බොට්ස්ලා භාවිතයෙන්ම පැකේජ් එක හදලා දෙනවා. එතකොට පුතේ මේ වෙබ්සයිට් එක මෙයා භාවිතා කරන මේ යූසර් භාවිතා කරන වෙබ්සයිට් එක තුල එයාට සමහර ක්‍රියාවන් යූසර්ට සමහර ක්‍රියාවන් කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමක් තියෙනවා. එතකොට ඒක යූසර්ට පැත්තෙන් පුතේ මේ අවාසියක් වෙනවා. හොඳද? ඊට පස්සේ යූසර්ට අවශ්‍යම ඉතාල සියුම් සෙවීම් හොයාගන්න බැරි වෙනවා. මොකද පුතේ මේ බොට්ස්ලා කියලා කියන්නේ එයාලත් සොෆ්ට්වෙයාර්නේ. එතකොට එයාලා යම්කිසි සීමාවක් ඇතුළේනේ ඔය කොච්චර එකක් ක්‍රියාත්මක වෙන්නේ. හොඳද? හැබැයි මිනිසාගේ එහෙම නෙවෙයිනේ පුතා. එයාට වෙන සූක්ෂම විදිහට නේද? තීන්දුව తీරන ගැනීමේ හැකියාව මේ බොට්ස්ලාගේ තියෙනවා. නමුත් එයාලා යම්කිසි සීමාවක් ඇතුළේ දෙන ලද දත්ත සීමාව ඇතුළේ තමයි එයාලා ක්‍රියාත්මක වෙන්නේ. හොඳද? මිනිසාගේ ඊට වඩා මිනිසා ගොඩක් බුද්ධිමත් නේ මෙයාලා. කෘත්‍රිම බුද්ධියෙන් තියෙන්නේ. ඒ නිසා මේ වගේ වාසි අවාසි තියෙනවා පුතේ. වාසි අවාසි තියෙනවා. ඒතකොට විභාග ප්‍රශ්න අහන්නේ ඒජන්ට් ඩයග්‍රෑම් එක අඳින්න දෙනවා. ඊළඟට මේ ඒජන්ට්ලා අතර ක්‍රියාකාරීත්වය සම්බන්ධව සමහර ප්‍රශ්න තියෙනවා. අර කලින් කිව්වා වගේ self autonomous bots කවුද කියලා අහනවා. හොඳද? එහෙම නොවන කෙනා කවුද කියලා අහනවා. මේ වගේ සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න, මේ වගේ සිස්ටම් එකක් පිළිතුවන්න තියෙන අපහසුතාවයන් මොනවද කියලා අහනවා. හොඳද? ඊට පස්සේ මේ එක එක botsගේ actions මොනවද කියලා අහනවා. ඕවා තමයි පුතේ විභාග ප්‍රශ්න වලදී අහන්නේ. පැහැදිලි? දැන් අපි බලමු මේ ප්‍රශ්නේ මොනවද අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙත් අහලා තියෙනවා. දෙවෙනි එක තමයි කුමන ඒජන්තවරේ self autonomous ලෙස සැලකිය නොහැකිද? එතකොට ඔයා දන්නවා chatbot එහෙම නෙවෙයි කියලා. ඊළඟට දෙන ලද උදාහරණයේදී පරිශීලක අවශ්‍යතා සඳහා බහු ඒජන්ත පද්ධතිය භාවිත කිරීමේ අවාසියක් කියලා දක්වනවා. බහු ඒජන්ත පද්ධතිය භාවිත කිරීමේ අවාසියක්. දෙන ලද උදාහරණයේදී පරිශීලක අවශ්‍යතා සඳහා. එතකොට මේක ඔයා හිතන්න ඕනේ කස්ටමර්ගේ පැත්තේ. මොකද දෙන ලද උදාහරණයේදී පරිශීලක අවශ්‍යතා සඳහා බහු ඒජන්ත පද්ධතිය භාවිත කිරීමේ අවාසියක් කියලා දක්වනවා. එතකොට මේ යූසර් මේ MyTour කියන මල්ටි ඒජන්ට් සිස්ටම් එක MyTour නේ ඔව් MyTour කියන මල්ටි ඒජන්ට් සිස්ටම් එක භාවිත කිරීමේ අවාසියක් තමයි එයා දක්වන්නේ. එහෙනම් එයා ලියන්න ඕනේ. එයා මොකද මේ යූසර්ට අමාරුයි. මේ පැකේජ් හදන විදිය පාලනය කරන්න යූසර් ටිකක් අමාරුයි. මේ සිස්ටම් එක ඇතුලේ. නේද? මේ සිස්ටම් එක ඇතුලේ යූසර්ට පැකේජ් හදන එක කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද මේ සිස්ටම් එක ඇතුලේ ඒජන්ට් විසින් තමයි පුතේ පැකේජ් එක හදන්නේ. හරි. පුතේ අපි තවත් කෙටියෙන් අපි බලමු අඳින්න 2021ත් අපි අඳිමු. හොඳ ඊළඟට පුතේ ඔයාලට ඇක්ටිවිටීස් තියෙනවා. මේ ප්‍රශ්න තියෙනවා තව. ඒ ප්‍රශ්න කරන්න ඕනේ. මුලින්ම මම මේ පුතේ පැහැදිලි කරලා දෙනවා. මොකද ඊයලා තිබ්බ ක්ලාස් එකේ අපිට හදිසි විදුලි විසන්ධි වුණා. හොඳ වැස්සනේ ගොඩක්. ඒ නිසා මේ කොටස් ටික නැවත මේ රෙකෝඩ් කරන්න බලාපොරොත්තු. හරි. පුතේ බලන්න 2021
මේකේ කියනවා සමස්ත මාර්ගගත වෙළඳපොළම පිරික්සා. මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ වෙබ්සයිට් ගොඩක් පරීක්ෂා කරනවා කියන එක නේද? සමස්ත මාර්ගගත වෙළඳපොළම පිරික්සා. හොඳම භාණ්ඩ සෙවීමට මාර වැඩි. ඒ කියන්නේ eBay එකෙන්, Daraz එකෙන්, AliExpress එකෙන් එන්නේ ඒ වගේ මේ තියෙන වෙබ්සයිට් ඔක්කොම හොයලා හොඳම භාණ්ඩය සෙවීමට. ඒක ලොකු වැඩක් නේ. ඒ කියන්නේ දැන් අපිට මේක භෞතික කරනවා නම් කරන්න අමාරුයිනේ. නිකන් හිතන්නකො නුවර නම් යනවා කෙලින්ම ෆැෂන් බක් එකට. ෆැෂන් බක් එකේ ඇඳුමක් බලනවා, ඩෙනිමක් බලනවා. ඒ බ්‍රෑන්ඩ් එකේම තියෙන ඩෙනිම ආයෙ ගිහින් බලනවා. ඒ වගේම ඩෙනිමක් ගිහින් බලනවා තිලකවර්ධන එකේ. ඊට පස්සේ ආයෙ ගිහින් ඒ ඩෙනිමම බලනවා CIB එකේ. ආයෙ යනවා මංගලා එකට. ආයෙ යනවා කැන්ඩි එකට. ආයෙ යනවා මේ කූල් ප්ලැනට් එකට. ඊට පස්සේ යනවා ආයෙම මේ නෝ ලිමිට් එකට. ඔන්න ඔය වගේ shopping centers වලට ගිහින් තෝරගන්න ගියොත් භෞතිකව මාර අමාරු වැඩක් නේ. පැහැදිලිද? ඒ වගේම තනියෙන් ටරාස් එකෙත් ඒ අයිටම් එක හොයන එක. තනියම අලි එකෙත් ඒ අයිටම් එකම හොයනවා. ඊට පස්සේ යූසර් ආයෙම ගිහින් ඒ අයිටම් එකම eBay එකේ බලනවා. ඒකත් ටිකක් අමාරුයි. හොඳද? හැබැයි මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් තියෙනවා නම් කස්ටමර්ට ඕන හොඳම භාණ්ඩේ සමස්ත මාර්ගගත වෙළඳපොළම පිරික්සා. මාර වැඩේ. හැම වෙබ්සයිට් එකකම හොයලා හොඳම එක හොයලා දෙනවා නම් මොනවා හරි වෙබ්සයිට් එකක් මොනවා හරි සිස්ටම් එකක් මාර වටිනවනේ. අන්න. එන්නේ මේ වගේ සිස්ටම් එකක් ගැන තමයි මේ කියන්නේ. මේ සිස්ටම් එක my shopper බහුවේදාන්ත පද්ධතිය ගැන තමයි මේ කියන්නේ. ලස්සනට මෙහෙම තේරුම් ගන්න ප්‍රශ්න. හරිද? මීට අමතරව අනිකුත් ගණන්කරුවන්ගේ විශාරද ඒ කියන්නේ කස්ටමර් ෆීඩ්බැක් විශේෂ දීමනාද වෙළඳුන්ගේ කීර්ති නාමයේද වගකීම් කාල සීමාද වර්ගයන්ද සැලකිල්ලට ගැනීම. එහෙනම් ඒක ගොඩක් වටිනවා. ඇයි පුතේ අදාළ හොඳම අයිටම් එක තෝරන්න කස්ටමර් ෆීඩ්බැක් එක හොඳද? ඊට පස්සේ බ්‍රෑන්ඩ් නේම් එක ඒ කියන්නේ සන්නාමය කීර්ති නාමය හොඳද? ඊට පස්සේ වගකීම් කාලය මේ වගේ දේවල් පුතේ සැලකිල්ලට ගන්නවලු my shopper කියන මල්ටි ඒජන්ට් සිස්ටම් එක. මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් කිව්ව ගම දැන් එහෙනම් ඔයා දන්නවා මෙතන ඒජන්ට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. බොට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. බොට්ස් කියලා කියන්නේ පුතේ මේ රොබොට්ස් කියන එකෙන් ආව අනුවර්ත නාමයක් නේ. ඒතකොට බොට්ස් කෙනෙක් කියන එකේ නිකන් අර්ථ දක්වන්නේ පුතේ මේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කියන එක. හොඳද? ඒ නිසා තමයි මේ බොට්ස් කියන්නේ. ඒතකොට මේක AI බොට්ස් කියලා තියෙනවා. හොඳද? ඒතකොට කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන් ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් පුතේ අපි ප්‍රශ්නේ කියවමු. පරිශීලකයා user my shopper වෙබ් අඩවියට පිවිස. එහෙනම් කලින් වගේම තමයි. user access කරනවා පුතේ my shopper කියන වෙබ්සයිට් එකට සංවාදයේ දෙන chatbot. කලින් එක වගේම chatbot කෙනෙක් ඉන්නවා. එයා සංවාදයේ දෙනවා. එතකොට ඒජන්තවරේ පරිශීලක සම අන්තර්ක්‍රියා ආරම්භයි. එහෙනම් දෙපැත්තටම ඊතල දාන්න පුළුවන්. ඊතල දෙකක් දෙන්න පුළුවන්. පරිශීලකයා කටහඬ හා පාට. කලින් එකෙත් එහෙම තිබ්බේ. උනේ voice වලින් හරි voice command එකක් දීලා voice එකෙන් හරි. එහෙම නැත්නම් text එකේ type කරලා හරි තමන්ට අවශ්‍ය භාණ්ඩය පිළිබඳ තොරතුරු ලබා දෙන්න පුළුවන්. භාණ්ඩ විස්තරය දෙන්න පුළුවන්. මෙම අන්තර්ක්‍රියාව අතරතුර chatbot විසින් උකහා ගනු ලබන තොරතුරු search සෙව්ම ඒජන්තවරයෙකුට බාර දෙනවා. කලින් එක වගේම 20 වගේම තමයි. පරිශීලක සඳහා හොඳම භාණ්ඩය තේරීමේ කාර්යය සෙව්ම ඒජන්ත බාර ගන්නවා. search engine තමයි ඒකේ කස්ටමර්ට ඕන අයිටම් එක තෝරලා දෙන්නේ. ඒ සඳහා සෙව්ම ඒජන්ත විසින් එක් වසමක් කියන මෙතන අර්ථ දක්වලා තියෙනවා වෙබ්සයිට් වල. ඒ කියන්නේ සර්ච් බොට් හොයනවා නම් Daraz එකේ Daraz එකට සෙවීම සඳහා Daraz එකේට ඒජන්ට් කෙනෙක් පත් කරනවා. ඊට පස්සේ eBay නම් eBay එකට වෙනම බොට්ස් කෙනෙක් පත් කරනවා. ඊට පස්සේ AliExpress නම් Ali එකට වෙනම බොට්ස් කෙනෙක් පත් කරනවා. හරි. ඒජන්තවරු කිහිප දෙනෙක් අරවා එකිනෙකට පරිශීලක අවස්ථාද සෙවීම නිරත විය යුතු වසන්ද නිර්දේශ කරයි. එයාලට දෙනවා
මොනවාද? වසම් සෙවින් නියුතු යුතු පරිශීලක අවශ්‍යතා. ඒ කියන්නේ කස්ටමර් රික්වයර්මන්ට්ස් ටික දෙනවා. ඊට පස්සේ සෙවින් ක්‍රියාව වේගවත් කිරීම සඳහා එක් එක් වසම් ඒජන්ත. ඒ කියන්නේ දරාස් එකේ ඉන්න ඒජන්ත වසම තුළ ඇති උපවසම් වල සෙවීමේ නිරත වීමට උප ඒජන්තවරු කීප දෙනෙක් අනබයි. ඒ කියන්නේ දරාස් එකේ ඉන්න ඒජන්ටත් දරාස් එකේ ඉන්න ඒජන්ටත් තව ඒක ඇතුලේ දත්ත හොයන්න උප ඒජන්ට්ලා පත් කරනවා. හොඳද? එතකොට උප ඒජන්ත විසින් උප ඒජන්ත යෝග්‍ය ප්‍රතිඵල මව් වසම් ඒජන්තට ලබා දෙයි. මව් වසම් ඒජන්තට ලබා දෙන්නේ යෝග්‍ය ප්‍රතිඵල. රිසල්ට් එක දෙනවා. සර්ච් රිසල්ට් එක දෙනවා පුතේ. මේ දැන් දරාස් එකේ ඇතුලේ ඉන්න බොට්ස්ට පුතේ එයාට යටතේ ඉන්න බොට්ලගේ අවශ්‍ය රිසල්ට් එක දෙනවා. එහෙමද කියන්නේ? ඊට පස්සේ වසම් ඒජන්ට ඒවා සසදා හොඳම ප්‍රතිඵලය බෙස්ට් රිසල්ට් සෙව් ඒජන්ටට දෙනවා. සෙව් ඒජන්ට එවැනි සියලු ප්‍රතිඵල සසදා හොඳම භාණ්ඩ විස්තරය බෙස්ට් අයිටම් එක බෙස්ට් අයිටම් එක පුතේ කාටද දෙන්නේ? චැට්බොට්ට දෙනවා. චැට්බොට් පරිශීලකයට දෙනවා. ඔන්න ඕකනේ කතාව. මේක යනවා පළවෙනි එක ඒජන්ත ඩයග්‍රෑම් එකක් අදින්න. ඒජන්ත ඩයග්‍රෑම් එකක් අදින්න. ඊට ඉතා සරලයි. දැන් අපිට හරි පැහැදිලි කතාව. ඔන්න එහෙනම් අපි අදිනවා. ඉතා සරලයි පුතා. බය වෙන්න එපා. පොඩි දෙයක්. මේ ඉන්නේ යූසර්. යූසර් එහෙනම් MyShopper වෙබ්සයිට් එකේ මුලින්ම සම්බන්ධ වෙන්නේ කාටද? චැට්බොට්. ඔන්න මෙයා සම්බන්ධ වෙනවා චැට්බොට්. හරි. යූසර් චැට්බොට් අන්තර්ක්‍රියා කරනවා කියලා කිව්වා. චැට්බොට් එක අන්තර්ක්‍රියා කරනවා. එහෙනම් පුතේ ඔයාලට මේ ඊතල භාවිතයට ගන්න පුළුවන්. චැට්බොට් එක අන්තර්ක්‍රියා කරනවා. අන්තර්ක්‍රියා කරන්න මෙයා වොයිස් එක පාවිච්චි කරනවා. මෙයා පාවිච්චි කරනවා ටෙක්ස්ට් එක පාවිච්චි කරනවා. ඒකල මෙයා රික්වයර්මන්ට් එක දෙනවා. හොඳ. එතකොට ඒක පුතේ අන්තර්ක්‍රියා කරනවා කියලා ලිව්වත් ඇති. හොඳ ටෙක්ස්ට් එක දෙනවා. චැට්බොට් මොකද කරන්නේ? චැට්බොට් ගාව ඉන්නවා කවුද ඉන්නේ? පුතේ මේ වගේ ටිකක් පොඩ්ඩක් පල්ලෙන් වගේ යද්දම ඩයග්‍රෑම් එක ලස්සන කරලා ගන්න පුළුවන්. ඒකයි මම මෙහි අඳින්නේ. සර්ච් බොට් කෙනෙක් ඉන්නවා. සෙව් මේජන්ත කෙනෙක්. සර්ච් බොට් මොකද කරන්නේ? වසම් ඒජන්තවරු පත් කරනවා. ඒජන්තවරු කියලා කියන ඉඳ අඩුම දෙන්නෙක්වත් පත් කරන්නේ. දෙන්නෙක් තුන් දෙනෙක් අඳින්නේ. අපි නිකන් ලස්සන වෙන්න තුන් දෙනෙක් වගේ හඳින්නේ. ඔන්න වසම් ඒජන්ත. ඩොමේන් ඒජන්ට්. වසම් ඒජන්ත. ඩොමේන් ඒජන්ට්. ඩොමේන් ඒජන්ට්ලා ඉන්නවා. ඩොමේන් ඒජන්ට් 1, ඒජන්ට් 2 ඔන්න විදිහට ගන්න පුළුවන්. වසම් ඒජන්ත 2, ඩොමේන් ඒජන්ට් 3 ලස්සනට මේවා නම් කරන්නේ. ඒජන්ට් 3. එතකොට මේ ඩොමේන් ඒජන්ට්ලා මොකද කරන්නේ? එයාගේ වසම ඇතුලේ, එයාගේ වෙබ්සයිට් එක ඇතුලේ තවත් උප ඒජන්තවරු කීප දෙනෙක් පත් කරනවා. ඒ කීප දෙනෙක් කිව්වහම අඩුම දෙන්නෙක්වත් අඳින්නේ නැහැ. මේවා ඉතින් සකලයි IQ නේ. ඔයාලට තේරෙන්න ඕනේ. එහෙනම් පුතේ ඒ ඉන්නේ කවුද? සබ් ඒජන්ට්ලා. එතකොට අපිට ඒක ගන්න පුළුවන් සබ් 1, සබ් ඒජන්ට් 1, සබ් 2. ඊට පස්සේ දෙවෙනි ඩොමේන් එකේ ඉන්න සබ් 1. දෙවෙනි ඩොමේන් එකේ සබ් 2. තුන්වෙනි ඩොමේන් එකේ වසමේ වෙබ්සයිට් එකේ ඉන්න සබ් ඩොමේන් 1, සබ් ඒජන්ට් 1. තුන්වෙනි වෙබ්සයිට් එකේ ඉන්න සබ් ඒජන්ට් 2. ඔය විදිහට ගන්න පුළුවන්. දැන් එහෙනම් වැඩේ පැහැදිලි. කස්ටමර් රික්වයර්මන්ට් එක දෙනවා සර්ච් බොට් කාටද දෙන්නේ? සර්ච් බොට්ට දෙනවා චැට්බොට් රික්වයර්මන්ට් එක. කස්ටමර් රික්වයර්මන්ට් එක දෙනවා අවශ්‍යතාවය. කස්ටමර් රික්වයර්මන්ට් එක කවුද දෙන්නේ? සර්ච් බොට් දෙනවා හැම ඩොමේන් කෙනෙකුටම දෙනවා. ඩොමේන් ඒජන්ට් කෙනෙකුට. හැම වසමකම හැම වෙබ්සයිට් එකකම ඉන්න ඒජන්ට්ලාට දෙනවා කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක. කස්ටමර් මම කෙටියෙන් ලියන්න රික්වයර්මන්ට් එක. පරිශීලක අවශ්‍යතාවය දෙනවා නේ.
මේ හැම එකම අවශ්‍යතාවය දෙනවා. එතකොට සබ් ඒජන්ට්ලට මොකද කරන්නේ? මේ ඒජන්ට්ලා සබ් ඒජන්ට්ලටත් දෙනවා අවශ්‍යතාවය. අවශ්‍යතාවය දෙන්න එපා. සබ් ඒජන්ට්ලටත් අවශ්‍යතාවය දෙන්න ඕනේ. මෙන්න මේක හොයලා දෙන්න මට කියලා තමයි ඩොමේන් ඒජන්ට් දෙන්නේ. එතකොට මේ අවශ්‍යතාවය දෙනවා. අවශ්‍යතාවය. ඊට පස්සේ සබ් ඒජන්ට්ලා මොකද කරන්නේ? සෙව් ප්‍රතිඵලය දෙනවා මෙන්න. රිසල්ට් එක දෙනවා. ප්‍රතිඵලය දෙනවා. එතකොට සබ් ඒජන්ට්ලා මොකද කරන්නේ? සබ් ඒජන්ට්ලා පුතේ ප්‍රතිඵලය හොයලා දෙනවා. සෝරි ප්‍රතිඵලය හොයලා දෙනවා. හොඳ ප්‍රතිඵලය හොයලා දෙනවා. හොඳද? මෙන්න මේ විදිහට ප්‍රතිඵලය හොයලා දෙනවා. ලස්සන නැදින්නේ ප්‍රතිඵලය හොයලා දෙනවා. දැන් මේ හොයලා දුන්න ප්‍රතිඵල ටික දෙනවා සර්ච් පොට්ට. හොයලා දුන්න ප්‍රතිඵල ටික දෙනවා සර්ච් පොට්ට. ඒතකොට මෙතන ප්‍රතිඵල කියලා හඳි ලියන්නේ. සර්ච් පොට් කාටද දෙන්නේ? chat පොට්ට දෙනවා. chat පොට් මොකද කරන්නේ? හොඳද? එතකොට chat පොට් දෙන්නේ මොකද්ද? best product එක. chat පොට් දෙනවා. chat පොට් best product එක. එතකොට chat පොට් ගාව ආයේ මේක අඳින්න ඕනෙම නැහැ. ඉතින් ඒ නිසා අපිට ඕන මෙහෙම කරන්න පුළුවන්. කලින් එක. කලින් අපි යන්නපු එක. මෙහෙම ගන්න පුළුවන්. හොඳ? ඒ නිසා දෙවෙනි එක අපි ලියන්න පුළුවන් best result, best product. best product එක දෙනවා. හරි. පුතේ මෙන්න මේ විදිහට තමයි multi agent system එකක් නිර්මාණය. හරි. පුතේ හැමෝටම පැහැදිලි නේද? මේ දෙකම හරි පිළිවෙලට ඇඳගෙන ඊළඟ ඇක්ටිවිටීස් ටික කරන් ඇක්ටිවිටීස් ටික පුතේ අපි පන්තියේදී සාකච්ඡා කරමු. මේ තමයි ඒජන්ට් ඩයග්‍රෑම්. හොඳද? ඔයාලට ඕන වෙන්නේ නිවැරදිව බොට්ස්ලා හඳුනා ගන්න, බොට්ස්ලා අතර සිද්ධ වෙන ක්‍රියාව නිවැරදිව අඳුර ගන්න. ඒ ක්‍රියාවන් ටික නිරූපණය කරන්න. පොඩි දෙයක්. හරි නේද?